ආයිබෝවන් කමියුනිටි අවුට්‍රීච් ප්‍රොජෙක්ට් YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ස්මාර්ට් මනි සේව් ෆීචර් වීඩියෝ මාලාව යටතේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය සැලසුම් කිරීම කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය සැලසුම් කිරීම මුදල් කළමනාකරණය කරනකොට කිසිදු ක්‍රමයක් 100% ආරක්ෂිත නැහැ. ඔන්ලයින් වංචා වෙන්න පුළුවන්, හැකින් වගේ අවදානම් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයකුත් ඒකට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මුදල් සැලසුම් කිරීම කියන්නේ මොකක්ද කියලා. මුදල් සැලසුම් කිරීම කියලා කියන්නේ අපේ ආදායම, වියදම, ඉතිරි කිරීම, ආයෝජන කියන මේ සියලුම දේ එකට සැලසුම් කරලා අපේ අනාගතය ආරක්ෂිත කරගන්න ක්‍රියාවලියකට. ඇයි අපිට මුදල් සැලසුම් කිරීම ඕනි වෙන්නේ? මුදල් සැලසුම් කිරීම අපිට අපේ අනාගතයට ඉතිරි කරගන්න උපකාරී වෙනවා. මුදල් පිළිබඳ ඇතිවන ආතතිය අඩු කරනවා, අවශ්‍ය නොවන ණය වලින් වළකින්න පුළුවන්. ඒ වගේම මුදල් පිළිබඳ විශ්වාසය වැඩි කරගන්න පුළුවන්. අපි දැන් බලමු අයවැය සැලසුම් කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා. මුදල් සැලසුම් කිරීමේ මූලික පදනම තමා අයවැය සැලසුම් කිරීම කියලා කියන්නේ. අයවැයක් කියන්නේ අපිට ලැබෙන ආදායම කොහොමද වියදම් කරන්නේ කියලා අපි කරන පූර්ව සැලසුම් කිරීමක්. අපිට මේ වකුවෙන් බලා ගන්න පුළුවන් මාසික ආදායම රුපියල් 75,000ක් ලැබෙන කෙනෙක්ගේ වියදම් බෙදා හැරීම. ආහාර, ගමනාගමනය, විදුලි හා ජල ගාස්තු ඉතිරි කිරීම සහ ආයෝජනවලට කියලා වෙන් කරලා මුදල් කළමනාකරණය කරන විදිහ මෙතනින් පෙන්නලා තියෙනවා. අපි ආයෝජනය කරද්දී අපේ මුදල් වල අවදානම අපි අඩු කරගන්න එක ඉතා වැදගත්නේ. එකට එකම තැනකට සියලු මුදල් යොදවනවට වඩා විවිධ ආයෝජනවලට මුදල් බෙදා යොදන එක වඩා ආරක්ෂිතයි. විවිධීකරණය කියලා කියන්නේ මුදල් එකම ආයෝජනයකට යොදවන්නේ නැතිව විවිධ ආයෝජනවලට බෙදලා යොදන ක්‍රමයක්. මෙම ක්‍රමයෙන් අපිට අපේ අවදානම අඩු කරගන්න පුළුවන්. අපි දැන් බලමු විවිධ ආයෝජන වර්ග මොනවාද කියලා. බැංකු තැන්පතු වලින් අපිට ආරක්ෂිත සහ ස්ථාවර ආදායමක් ලබා දෙනවා. රාජ්‍යපත් සහ බැඳුම් කර වලින් අපේ අවදානම අඩු ආයෝජනයක් කරගන්න පුළුවන්. කොටස් වෙළඳපොලින් ඉහළ ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අවදානමත් වැඩි. ඉඩම් සහ රන් දිගු කාලීන වටිනාකමක් දෙන ආයෝජනයක් විදිහට සලකන්න පුළුවන්. අවසාන වශයෙන් මුදල් සැලසුම් කිරීම කියලා කියන්නේ අනාගතය ආරක්ෂිත කරගන්නා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. අදම ආරම්භ කළොත් අපිට වඩා හොඳ ආර්ථික අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන්. මුදල් සැලසුම් කිරීම පිළිබඳ පොඩි හරි අවබෝධයක් ලබා ගත්තා නම් ගොඩක් ස්තුතියි.